හරි ඉතින් ඕගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ චූටි ෆාම් හවුස් YouTube channel එකෙන් කියන තවත් අලුත් එක් වීඩියෝ එකක් එක්ක. ඉතින් මම අද ඕගොල්ලොත් එක්ක කතා කරන්නේ ඕගොල්ලොන්ගේ කුකුල්ලොන්ට දිය යුතු ගෙදරදීම සකස් කරගන්න පුළුවන් ආහාර වට්ටෝරුවක් ගැන තමයි මම අද වීඩියෝ එකෙන් අරන් ආවේ. එහෙනම් ඉතින් අපි වීඩියෝ එක ඉස්සරහට ගිහිල්ලා කතා කරමු. හරි ඉතින් මම මේ ආහාර වට්ටෝරුව විදියට පළවෙනියටම ගත්ත දේ තමයි නිවිති. ඉතින් මේ නිවිති කියන්නේ මේ ඇවිල්ලා වල් නිවිති. ඉතින් මේ නිවිති භාවිතයෙන් පුළුවන් කුකුල්ලොන්ගේ දැන් ඔයගොල්ලෝ බෙහෙත් දෙනවා නම් තව කඩේ කෑම දෙනවා නම් මේව දෙන එක ගොඩක් හොඳයි. මොකද ඉක්මනින් කඩේ කෑම වලට වැඩි ඉක්මනට මේ පෝෂණයක් ගන්න පුළුවන් මේ ශාකමය ආහාරවල. ඉතින් ඒක නිසා මේ මම නිර්දේශ කරන්නේ ඔයගොල්ලන්ට මේ වල් නිවිති පොඩ්ඩක් දීලා බලන්න. මොකද සතුන් වුණා ප්‍රියතාවයෙන් කන කෑමක් තමයි මේක. ඉතින් ඊට පස්සේ තියෙන්නේ නිකන් නිවිති. ඒ කියන්නේ ගස් නිවිති. ඉතින් මේ ගස් නිවිති දෙන එක ඉතින් සාමාන්‍යයෙන් හොඳයි. ඒත් බොහෝ විට දුන්නාම සෙම හැදෙන්න පුළුවන්. මේකේ ඊස් සාරය තියෙන නිසා බොහෝ දුරට සෙම හැදෙන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලොන්ට හැමදාම දුන්නත් මාසයකට එක සැරයක් දෙසැරයක් වගේ දුන්නට කමක් නැහැ. ඊන් ගොඩක් දුන්නා තමයි සෙම හැදෙන්නේ. නැත්තම් ලොකු පෝෂණයක් තියෙන මේ ආහාරයක් තමයි මේ ගස් නිමිති කියන්නේ. ඊට පස්සේ තියෙන්නේ මේ පොල්පලා. ඉතින් පොල්පලා කියන්නේ ලොකු පෝෂණයක් තියෙන කුකුල්ලු ප්‍රියතාවයෙන් කන පොඩි කුකුලකින් ඉඳන් ලොකු කුකුල දක්වාම ප්‍රියතාවයෙන් කන කෑමක් තමයි මේ පොල්පලා කියන්නේ. ඉතින් මේක දෙන එක කිසි අහිතකර තත්ත්වයක් නැහැ. ඉතින් ඕගොල්ලෝ කඩේ කෑම දෙනව නම් කුකුල්ලුන්ට බෙහෙත් දෙනව නම් ඒ ඔක්කොමත් එක්ක උනත් පොල්පලා දෙන්න පුළුවන් කිසිම අගුණයක් නැහැ. ඊට පස්සේ තියෙන්නේ කංකොන් කියන්නේ ඉතා හොඳ පෝෂණයක් තියෙන ආහාරය. ඉතින් මේක කුකුල්ලු ආසාවෙන් කන කෑමක්. දැන් ඕගොල්ලෝ බෙහෙත් දුන්නත් මොනව දුන්නත් කඩෙන් කෑම දුන්නත් කංකොන් දුන්නත් මුකුත් වෙන්නේ නැහැ. මොකද මේ දේශීය ආහාර වට්ටෝරු. ඉතින් මේවයින් කිසි හානියක් වෙන්නේ නැහැ. දැන් ගස් නිමිති වලින් තමයි පොඩි හානියක් තියෙන. ඒක දිගින් දිගටම දුන්නොත් තමයි සෙම හැදෙන්නේ. නැත්තම් කිසි අගුණයක් නැහැ. සාමාන්‍යයෙන් මාසෙට දෙපාරක් වගේ දුන්නාම ඇති. ඉතින් මේවා නිතර දුන්න කියලා මුකුත් වෙන්නේ නැහැ. මම අද වීඩියෝ එකෙන් අරන් ආවේ ඕගොල්ලොන්ගේ කුකුල්ලොන්ගේ පෝෂණය වැඩි කරගන්න පුළුවන් ආහාර වට්ටෝරු ගැන. ඉතින් මම හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ඉතින් අපි